ඇත්තටම මේ සංසාර දුකින් අත් මිදෙන්න වීරිය වඩන ගිහි වේවා පැවිදි වේවා යම්කිසි සත්පුරුෂයෙකුට නිවන අවබෝධ කරගන්න ඉතාම පහසුම ක්‍රමයක් තමයි මේ සතර සතිපට්ඨාන භාවනාව කියන්නේ. ඒත් මේ තියෙන තරංකාරී ලෝකයේ තුල නේද අපිට භාවනාවට ලොකු වටිනාකමක් දෙන්න අපි අපෝසත් වෙලා තියෙනවා. ඉතින් ඇයි එහෙම අපෝසත් වෙන්නේ? අපි මේ තරංකාරී ලෝකයේ තුල තරංගයක් ලබා දෙන්න ඇත්තටම ප්‍රායෝගිකව වැදගත් දෙයකටද නොවැදගත් දෙයකටද කියලා ඔබ මේ සතර සතිපට්ඨාන භාවනාව සිහියෙන් යුතුව වැඩුවොත් සිහියෙන් යුතුව වඩන්න පෙර සිහියෙන් යුතුව අහන හිටියත් ඔබට බොහෝ කරුණු වැටහේවි. ඉතින් ඒක නිසාම මේ දේශනය මඟ හරින්න නැතුව සිහියෙන් යුතුව අහගෙන ඉන්න. මොකද මේ බණපදය ඔබට ඇහෙනවා කියන්නේ ඇත්තටම ඔබ සත්පුරුෂ භූමියට ගොඩ වෙලා ඉන්නේ. මේ වගේ තරංකාරී ලෝකයක මුදල් පිටිපස්සේ නේද? පංචස්කන්ධය පිනවීමේ මූලික අරමුණ කරගෙන බොහෝ මිනිසුන් ප්‍රමාණයක් වේගයෙන් දුවන ලෝකයක ඔබ මේ මොහොතේ විනාඩියක් දෙකක් හෝ මේ ශ්‍රවණය කරනවා කියන්නේ ඔබ සත්පුරුෂ භූමියට ගොඩ වැදිලා ඉන්නේ. සුළු මොහොතකට හරි සත්පුරුෂ භූමිකට ගොඩවීමේ වැදගත්කම තමයි නිවන අවබෝධ කරගන්න බැරි වුණත් ඔබේ සිතේ හටගන්නා වූ පාපී සිතුවිලි මොහොතින් මොහොත සිත වෙනස් වෙමින් හටගන්නා වූ සිතුවිලි පිළිබඳ අවබෝධයකින් සිහියෙන් යුතුව ඔබට මේ බණපදය මේ ධර්මදේශනය අසනකොට මේ ධර්මදේශනය විතරක් නෙවෙයි ඕනෑම ධර්මදේශනයක් ශ්‍රවණය කරනවා නම් ඒ ශ්‍රවණය කරන ධර්මදේශනයකින් ඔබේ සිත පිරිසිදු වෙනවා. මොකද සිත ඒ ධර්මානුකූලව හැඩගැහෙන්න පෙළඹෙනවා. පාපී සිතුවිලි වලින් මිදලා සත්පුරුෂ භූමියේ වාසය කරන්න මහඟු පිටුවහලක් වෙනවා කියන එක උදාහරණයක් දෙන්නම් පින්වත්නි ඔබට. ඒක නිකන් මෙන්න මේ වගේ. හොඳට උතුරන වතුර ජොග්ගක් තියෙනවා කියලා හිතන්නකෝ. හොඳට බුබුලු දාලා ජොක ගාන සද්ද හෙන්න වතුර නටනටා උතුරන ප්‍රශ්නෙන් තියෙන වතුර බාල්දියක් තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට ඒ වතුර බාල්දියට ඇල් වතුර දැම්ම කියන කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඇල් වතුර ටිකක් දාලා යනවා. එතකොට මොකද වෙන්නේ? අර නටන වතුර එක පොඩ්ඩක් නෙමෙනව නේද? පොඩ්ඩක් නෙමෙද්දී අර බුබුලු දාලා නටනට තියෙන එක බුබුලු දාන එක නැති වෙනවා. ඊට පස්සේ ඒකේ නාම තව ඇල් වතුර ටිකක් දානවා. නටා තිබ්බ වතුර උණු වතුර එකට තව ඇල් වතුර ටිකක් දානවා. එතකොට මොකද වෙන්නේ? අර බුබුලු දාන එක සම්පූර්ණ නැති වෙලා අර උණු වතුර එක නිවෙන්න ගන්නවා. ඉතින් ඒ වගේ තමයි අසත්පුරුෂයෙකුට සත්පුරුෂ ධර්මයේ මුණ ගැහෙද්දී ඒ අසත්පුරුෂ පුද්ගලයා වුණත් සත්පුරුෂ වෙනවා.
අසත්පුරුෂකම් අයත් කරලා සත්පුරුෂ වෙලා ධර්මයේ හැසිරලා නිවන අවබෝධ කරගන්න. ඉතින් පින්වත්නි, ඔබ ඊතරම් අසත්පුරුෂ ගති ඇත්තෝ නෙවෙයි කියලා අපි මමත් හිතනවා. ඉතින් ඒක නිසා සත්පුරුෂ භූමියේ ඉන්න ඔබ තවත් සත්පුරුෂකම් වැඩි වෙන්න මෙම ධර්මය මනස සිහියෙන් යුතුව ශ්‍රවණය කරන්න. පාපී පුද්ගලයෙකු වුණත් සත්පුරුෂ ඇසුර ලැබෙන්න ඒ අසත්පුරුෂ පුද්ගලයන් පයින් ඈත් වෙලා නිමි යනවා. මෙහෙම හිතන්න පින්වත්නි, මේ බණපදය අහන ඔබත් මේ බණපදය කියන මමත් කෙලෙසුන් නැසූ අරහත් ඵල ලැබූ පුද්ගලයන් නෙවෙයි. ඉතින් අපේ සිත කය වචනයෙන් යම් අඩුපාඩු, පාපී සිතුවිලි, පාපී ක්‍රියා සිදු වෙන්න පුළුවන් බැරිද? පුළුවන් පින්වත්නි. ඉතින් එහෙම පාපී සිතුවිලි එද්දී යම් කිසි කෙනෙක් මේ බණපදයේ සිහියෙන් අහන් හිටියොත් අපේ සිතින් වරදක් වෙන්න යද්දී යටි සිතින් අපෙන් ආයෙ අහනව නේද? ඔය වරදක් කරන්න යන්නේ. ඔය බොරුවක් නේද කීවේ? ඒතර එක බොරුවක් කියලා දෙවෙනි බොරුව කියන්න හිතනවද? නෑ, කට නේ ලොක් වෙනවා. ඒ කියන්නේ නැතුව ඉන්නවා. ඉතින් සත්පුරුෂ ධර්මයට ඇවිල්ලා ධර්මයේ ප්‍රගුණ කරන යද්දී ධර්මයේ හැසිරෙන ගද්දී තමන්ට නොදැනීම තමන් සත්පුරුෂ ගති ඇත්තෙක් වෙනවා. අර ගිරව දෙන්නේ කතාවකුත් තියෙනව නේද? සොර මුලට වැටිච්ච ගිරවට උණු දෙයි නේද? අන්න හරි. ඉතින් ඒ දෙන්නගේ ජීවිත කතාව වෙනස් වෙන හැටි ඔයගොල්ලෝ දන්නවනේ. ඒතර ඔයගොල්ලෝ සතුටු වෙන්න ඕනේ. සත්පුරුෂ ධර්මයේ තුල සත්පුරුෂ ගති පැවතුම් ඇතුව ධර්ම දේශනා ශ්‍රවණය කරමින් මේ තරංකාරී ලෝකයේ ඔබට වටිනාකමක් ගන්න මේක මහඟු අවස්ථාවක් කරගත්ත ඔයගොල්ලෝ බොහොම පින්වන්තයි කියන එක ධාරණය කරගෙන අපි සතර සතිපට්ඨාන කමඨහන් ගැන දැන් ඉගෙන ගමු. ඉතින් මුලින්ම කියන්න ඕනේ සතර සතිපට්ඨාන භාවනාව ප්‍රායෝගිකව වඩනවා නම් ඔබ ඔබේ පන්සලේ ලොකු හාමුදුරන් සමග හෝ ගිහි අයත් ඉන්නවා ධර්මයේ ප්‍රගුණ කරන හොඳින් අවබෝධයක් තියෙන. ඉතින් එහෙම කෙනෙක් ළඟ කමඨහන් ලබාගෙන සතර සතිපට්ඨාන භාවනාව ප්‍රගුණ කරනවා නම් ගොඩක් හොඳයි. මොකද මේ භාවනාව හිත දියුණු කරන යද්දී ඔබට හිත එකඟ වෙද්දී ඔබ රැවටීමට හැකි අවස්ථාවන් ගොඩක් තියෙනවා. ඉතින් ඒක නිසා අර සිත දමනය වෙන්න ඔබ මුලා වෙන්න පුළුවන්. මොකද මේ ගැන හරියට දැනන් හිටියේ නැත්නම් අවබෝධයෙන් දැක්කේ නැත්නම් සිත වෙනතකට යන්න පුළුවන්. වෙනත් ග්‍රහණයන් වලට නතු වෙන්න පුළුවන්. ඒක නිසා සිත දමනය කරද්දී මේ භාවනාව ප්‍රගුණ කරන යද්දී ඔබ අනිවාර්යෙන් හොඳ ස්වාමීන් වහන්සේ නමකින් හෝ ගිහි සතර සතිපට්ඨානය පිළිබඳ මන අවබෝධයක් තියෙන ගිහි පුද්ගලකින් හෝ කමඨහන් ලබා ගැනීම බොහෝම සුදුසුයි. සතර සතිපට්ඨාන භාවනාව කියන්නේ ඔබට
ලේසියෙන් පහසුවෙන් දියුණු කරගන්න පුළුවන් භාවනා ක්‍රමයක්. මොකද සතර සතිපට්ඨාන භාවනා ක්‍රමය වඩද්දී ඔබට ඇත්තටම මගහැරීමට අවස්ථාවක් තියෙන ඔබ නිදා ගන්නා මොහොතේ පමණයි. ඒක නිසා ඔබට මේ භාවනා ක්‍රමය බොහෝම වැදගත් වෙනවා. නිවන සාක්ෂාත් කර ගැනීමටත් ධර්මයේ හැසිරීමටත් පාපී සිතුවිලි වලින් අත් මිදලා සත්පුරුෂ භූමියේ වැඩවසන්නට මේ උපාසක උපාසිකතුමියන්ලාටත් මේ ධර්ම දේශනා ශ්‍රවණය කරන ඔබටත් මේ මහඟු පිටුවහලක් වේ. ඉතින් සතර සතිපට්ඨාන භාවනාවේදී ප්‍රධාන භාවනා ක්‍රම හතරක් තියෙනවා. එකක් තමයි කායානුපස්සනා භාවනාව. අනිත් එක වේදනානුපස්සනා භාවනාව. අනිත් එක චිත්තානුපස්සනා භාවනාව. හතරවෙනි එක ධම්මානුපස්සනා භාවනාව. ඉතින් අපි ඉස්සෙල්ලාම කායානුපස්සනා භාවනාව ගැන ඉගෙන ගමු. ඉතින් කායානුපස්සනා භාවනාව යටතේ තවත් භාවනා ක්‍රම 6ක් දේශනා කරලා තියෙනවා. ඉතින් ඒකෙන් ඉස්සෙල්ලාම තියෙන්නේ ආස්වාස ප්‍රාස්වාස භාවනාව. ආස්වාස ප්‍රාස්වාස භාවනාව ඔබ මීට කුඩා කාලයේ සිට ප්‍රගුණ කරලා ඇති. ඊළඟ භාවනාව ඉරියාපතන භාවනාව. ඉරියාපතන භාවනාව. ඊළඟ භාවනාව තුන්වෙනි එක සම්පඤ්ඤ වශයෙන් භාවනා කිරීම. ඉතින් හතරවෙනි භාවනාව තමයි ප්‍රතිකූල මනසිකාරය. පස්වෙනි භාවනාව ධාතු මනසිකාරය. හයවෙනි එක කායානුපස්සන භාවනාව වඩන ඕනෑම කෙනෙක් බොහෝ දුරට හිතන්නේ පළවෙනි එකයි අන්තිම එකයි තමයි ගොඩක් අය ප්‍රගුණ කරන්න උත්සාහ කරන්නේ. හැබැයි මේක පිළිවෙලින් පිළිවෙලට මේ භාවනා ක්‍රම 6ම ප්‍රායෝගික වඩමින් තමයි එන්න ඕනි. ඒ කියන්නේ පළවෙනි භාවනා ක්‍රමයේ ඉඳලා 6වෙනි භාවනා ක්‍රම වෙනකල් එන්න ඕනි. ඉතින් 6වෙනි භාවනා ක්‍රම තමයි සීවතික මනසිකාරය. හරි, දැන් අපි මේ භාවනා ක්‍රම 6 පිළිබඳවත් ඉගෙන ගමු. පින්වත් ලොකු කුඩා කවුරුත් දන්නවා භාවනාවක් තමයි මේ ආස්වාස ප්‍රාස්වාස භාවනාව කියන්නේ. මෙහිදී අපි භාවනාව ආරම්භයේදී ආස්වාස ප්‍රාස්වාසය පිළිබඳ විනාඩි 10ක කාලයක්වත් සිත එක අරමුණක තියාගෙන ආස්වාස ප්‍රාස්වාසයෙන් පිට සිතට යන්න නොදී භාවනා කරන්න පුරුදු වෙන්න ඕනි. මෙහෙම ටික කාලයක් පුරුදු කරන වෙද්දී සිත සිහියෙන් පුරුදු වෙනවා. එතකොට අපි දිගු වේලාවක් ආස්වාස ප්‍රාස්වාස භාවනාවේ යෙදී ඉඳලා ඉරියාපත භාවනාවට යොමු වෙන්න ඕනි. ඉතින් ඔබ මුලින්ම භාවනාව ප්‍රගුණ කරද්දී සිත එහෙ මෙහෙයයි. ඉතින් මේ සිත දමනය කරමින් අවම විනාඩි 10ක්වත් ආස්වාස ප්‍රාස්වාස භාවනාවේ නියැදිලා ඉරියාපත භාවනාවට සිත යොමු කරන්න. ඒ ඉරියාපත භාවනාව කියන්නේ සිහියෙන් යුතුව ඔබ පවත්වනු ලබන ඉරියව් පිළිබඳ සිහියෙන් දැකීම. එනතන් සිහියෙන් යුතුව ඉරියව් පවත්වාගෙන යාම.
එතකොට ඔබ මුලදීම භාවනා කරන ඉරියව්වෙම ඉඳලා ඒ භාවනාවට ඔබේ ශරීරය පිහිටුවලා තියෙන හැටි සිහියෙන් දකින්න. ඔබට එය ටිකෙන් ටික දියුණු වෙද්දී ඔබට ඒක කරන්න පුළුවන්. සක්මන් කරද්දී හෝ අපි යම්කිසි ක්‍රියාවක් කරද්දී ඒ සිහියෙන් කිරීමේ හැකියාව ඔබට ලැබෙනවා. ඉතින් එයත් ඔබ ටිකෙන් ටික ප්‍රගුණ කර යුතුයි. මොකද ඔබ දැන් ඇවිදගෙන ගියත් ශරීර කූඩුව පාරේ ගමන් කරාට සිත බොහෝ තැන්වල ගිහිල්ලා තියෙන්නේ නේද? ඉතින් එහෙම නැතුව සිහියෙන් යුතුව මේ ශරීරය පවත්වාගෙන සක්මන් කරන්නත් ඔබට හැකියාව තියෙනවා. ඒ වගේමයි නාද්දි, දුවද්දි, කනකොට එහෙම නැත්නම් වෙනත් ක්‍රියාවක් කරද්දිත් තමන්ගේ ශරීරය සිහියෙන් යුතුව තබාගෙන එම ක්‍රියාන්වල නියැදීමට ඔබට හැකියාව තියෙනවා. ඒක තමයි ඉරියාපත භාවනාව කියලා කියන්නේ. එතකොට ඒක භාවනාව මුලින්ම පටන් ගද්දී ඔබට ඒ තරම් දුර යන්න බැරි වෙයි. ඒක නිසා භාවනා කරන ඉරියව්වෙන්ම තමන්ගේ ශරීරයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ සිහියෙන් දකින්න පුරුදු වෙන්න. මොකද කලබල වෙලා මේ හැමදේම ඔබට මගහැරී යන්න පුළුවන්. ඒක නිසා උත්සාහ කරන්න. හැබැයි ඒ කියන්නේ ඔබ ගමනක් බිමනක් යද්දුනත් සිහියෙන් යන්න උත්සාහ කරන්න. ශරීරය පවත්වන ඉරියව් පිළිබඳ සිහියෙන් ඉන්න උත්සාහ කරන්න. භාවනා කරද්දී භාවනා ඉරියව්වෙන් ඒත් විනාඩි 10ක් කාලයක්වත් සිහියෙන් ඉඳලා භාවනා කරන්න ආරම්භ කරන්න. නේද? නැත්නම් ඉතින් අපි ගමනක් ගියත් යන්නේ එක එක ලෝල් වලින් නේද? ඒක නිසා හරියට සිහියෙන් ගමනක් යන මිනිස්සු ඇත්තෙම නැති සමාජයක ඔබ සිහියෙන් ගමනක් යන්න උත්සාහ කරන්න. හරි අපි දැන් බලමු ප්‍රතිකූල මානසිකාරය පිළිබඳ. අපි මේකෙදි කරන්නේ යම්කිසි දෙයක් පිළිබඳ ඇති පිළිකුල් බව නැවත නැවත මෙනෙහි කිරීම තමයි ප්‍රතිකූල මානසිකාරය කියලා කියන්නේ. ඒතර ඒක බඳින ඇඳුමක් වෙන්න පුළුවන්, කන ලබා ගන්නා ආහාරයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ප්‍රියමනාප ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. ප්‍රියමනාප පුද්ගලයෙක් වෙන්න පුළුවන් නේද? ඒක නිසා අපි උදාහරණයක් ගමු. ඔබ හිතා ප්‍රිය වෙන ගොඩාක්ම කැමති ආහාරයක් ඔබ මනසින් මෙනෙහි කරගන්න. ඉතින් ඒ ඉතා පිරිසිදුවට අලංකාරව සුවඳ හමන විදිහට ආහාරය සකසලා තියෙනවා. නේද? දැක්කම මොනව හිතෙයිද? ස්මූත්තා වෙනකල් කන්න හිතෙයි නේද? කටට කෙල ටිකකුත් නේද? මතක් වෙද්දි තුනනවා. ඉතින් ඒ කෑම එක ඔබ දැන් බෙදාගෙන කන්න බැරි වෙලා මොකක් හරි රාජකාරී කටයුත්තක් නිසා හරි මොකක් හරි නිසා ඔබ නිවසින් බැහැරට යනවා. බැහැරට ගිහිල්ලා එද්දී අර කෑම එක කන්න පරක්කු වෙලා සාමාන්‍යයෙන් නරක් වෙන්න ආසන්න වෙලාවක ඔබ නිවසට ආවා කියලා හිතන්නකෝ. දැන් ඔබ ඉස්සෙල්ලා ප්‍රියමනාපව බොහෝ ආසාවෙන් යුක්තව බෙදා ගත්ත කෑම එක
දැන් පැය 3-4ක් පරක් වෙලා ඇවිල්ලා ඒක කෑමට ගන්න යද්දි කොහොම තියෙයිද? අර වගේ සුවඳ හම්බෙයිද? නෑ නේද පින්වත්නි. අරකින් එන්නේ දුගඳක්. අර ඔබ ප්‍රියමනාප කරපු ආහාර වේලෙන් එන්නේ දුගඳක්. කෑමක දිහා බැලුවට පස්සේ ආස හිතෙයිද? නෑ නේද? ඒත් සෙවල බැඳිලා නේද? නරක් වෙලා කියලා මනසින් දකිනවා. කමන්නේ නරක් වුණත් මං ආසම කෑමකින් කියලා කනවද? නෑ නේද? ඉතින් මේ වගේ කෑම එකක් නරක් වෙනවා අපි ආහාරයට ගත්තත් හිතන්නකෝ අර හොඳට තියෙන කෑම එකම අපි අරන් ආහාරයට අරගෙන අනුභව කරන්න යද්දී අපි හපහපා ඉන්න කෑම එක හපහපා ඉද්දී පිට උගලට ඇවිල්ලා හරි කැස්සක් ඇවිල්ලා හරි අපි කෑම ටිකක් එළිය දෙනවා කටේ තිබ්බ කෑම ටික. ඔබ ආයේ කරන් කටේ දාගන්නවද? ඔබ ආහාරයට ගත්ත කෑම එකම ඔබගේ ශරීරයේ තියෙද්දිම එළියට ආවොත් නේද? කෙල ගෑවිලා, සෙම ගෑවිලා, කෑම තිබ්බට වඩා කැඩිලා, තලපයක් වගේ වෙලා ඔබ කනවද ඒක? නැහැ නේද පින්වත්නි? අන්න ඒ වගේ තමයි කන්න ආසම හිතෙන ආහාරයක් ගැන වුණත් මනාකොට අවබෝධයක් තිබ්බොත් කොච්චර හොඳ කෑම එකක් වුණත් අපි කටට අරන් හපද්දි මොකද වෙන්නේ? ඒක මනසින් දකිනවා. එතකොට පිළිකුල් බවක් ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා පින්වත්නි. හිතන්නක මේ වගේ ඔබ ලබාගත් ආහාරයක් රස කර කර කාපු ආහාරයක් අදෝ මාර්ගයෙන් පිට වෙන්න යද්දී ඔබ මොකද කරන්නේ? ඔක්කොටම එහෙනම් මං අද කෑවේ මේ කෑම එක. දැන් ඒක ඔන්න අදෝ මාර්ගෙන් එන්න හදන්නේ කියලා ඔක්කොම ප්‍රසිද්ධියේ කරනවද? අනේ නෑ නේද? මොකද කරන්නේ? ඉක්මන් කළා වැසිකිළිට දුවනවා. ඇයි එහෙම දුවන්නේ? එය ඒ කාපු කෑම එක තරම් අදෝ මාර්ගෙන් පිට වෙන දේ ප්‍රියමනාප නැති නිසා. ප්‍රියමනාප නෑ කියන්නේ දුගඳ හමන දැක්කමත් පිළිකුල් හිතෙන දෙයක් තමයි අදෝ මාර්ගෙන් පිට වෙලා යන්නේ. ඒත් අර රස කර කර කාපු කෑම එකම තමයි නේද පින්වත්නි? වෙන මොකුත් නෙවෙයිනේ අදෝ මාර්ගෙන් පිට වෙන්නේ. අර රස කර කර කාපු ආහාර වේලම තමයි. ඇත්තටම ආහාරයේ යථා ස්වභාවය ඕක තමයි අපිම ගන්න ඕනෑම ආහාරයක යථා ස්වභාවය ඕක තමයි. ලොකු මුදලක් අරන් අනුභව කරත් කුඩා මුදලක් අරන් අනුභව කරත් ආහාරයේ යථා ස්වභාවය ওই ටිකම තමයි. මොකද ආහාරයක් දිවේ තියෙනකල් නේද රස දිව කියලා කියනවනේ. විතරයි රස දැනෙන්නේ. ඉතින් එහාට ඔය ක්‍රියාමාර්ගයම තමයි. ඉතින් ඔය ටික කෙනෙක් හරියට අවබෝධ කළොත්
එයාට දකින කෑම එක ස්මෘතා වෙනකල් කන්න හිතෙයිද? කන්න ආස හිතෙයිද? නැත්තම් මේ ශරීරය පවත්වාගෙන යන්න විතරක් කෑම ටිකක් අරන් ආහාර ගැන තිබ්බ ආශාව රාගය නැති කරලා දානව නැද්ද? සිහියෙන් දැක්කනම් ඒක නැති කරනවා. එතකොට අපේ ගිහි ජීවිතේටත් ලොකු ලාභයක් ලැබෙනවා. මොකද අර දකින ඔක්කොම කන්න ගියාම නේද? හම්බ කරන මුදලින් වැඩි කොටසක් ඒවට වේදම් කරන්න වෙනවා. දැන් මම මෙහෙම කවුරු හරි කියන්න පුළුවන් හම්බ කරලත් කන්නේ නැත්නම් වැඩක් තියනවද කියලා. හැබැයි හම්බ කරන හැමදේම කැමති වියදම් කරන්නේ නැතුව තවත් අර්ථවත් දෙයකට යොමු කරන්න පුළුවන් මේ වගේ ලබා ගන්න ආහාරයක් පිළිබඳ හොඳ මනසකින් දුටුවත්. ඉතින් ඒ වගේම තමයි ඔබ සරාගී පුද්ගලයෙක් නම් සමහරක් අපි හිතමු පිරිමි කෙනෙක් කාන්තාවන්ට බොහෝ ඇලුම් කරනවා. ඔවුන්ගේ පහස ලබන්න බොහෝ ප්‍රිය කෙනෙක් කියලා. හැබැයි ඔහුත් මෙය අපේ ශරීරය කාන්තාවගේ ශරීරයක් කියලා හිතමුකෝ. එතකොට ඒ කාන්තා ශරීරයත් පිරිමි පුද්ගලයෙකුගේ ශරීරයත් දෙකම මොනවා වගේද? අසුචි දාපු බෑග් එකක් වගේ. පිටින් හොඳට පෙනුනට ඇතුළේ තියෙන්නේ අසුචි. නේද පින්වත්නි? ඉතින් සරාගී පුද්ගලයෙක් වුණත් ඇත්තට මේ ශරීරය අවබෝධයෙන් දුටුවා නම් ඒ සරාගී කමින් අත් මිදෙනවද නැද්ද? අත් මිදෙනවා. ඇයි ඒ? අපි මෙහෙම උදාහරණයක් හිතමුකෝ. යම්කිසි පුද්ගලයෙක් කාන්තාවගේ ශරීරයට බොහෝ ඇලුම් කරන පුද්ගලයෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. ඉතින් මේ පුද්ගලයා නිතරම එක් කාන්තාවකගේ පහස ලබනවා. නැත්නම් කාන්තාවන් කිහිප දෙනෙක්ගේ පහස ලබනවා. ඉතින් ඒ කාන්තාවන්ගේ ශරීරයේ යම් තුවාලයක් හැදිලා සැරව ටිකක් එන්න අරගෙන තුවාල ටික ලොකු වෙනවා කියලා හිතන්නකෝ. අර පිරිමි පුද්ගලයා ඒ කාන්තාවන්ගේ පහස විඳින්න යයිද? ඒ කාන්තාවන්ගේ පහස විඳින්න ඒ පුද්ගලයා යන්නේ නෑ. ඇයි? අර අසුචි බෑග් එකේ තිබ්බ අසුචි පොඩ්ඩක් ලීක් වෙලා නේද? චුට්ටක් එළියට ඇවිල්ලා. ඒක නිසා අර පිරිමි පුද්ගලයා මොකද කරන්නේ? ඒ ආස්වාස ඇය ප්‍රතික්ෂේප කරලා දානවා. ඒ ඇසුර ඒ වින්දනය ඔහුට පිළිකුලක් වෙලා යනවද නැද්ද? යනවා. ඉතින් ඒ වගේ ඒ හැම දෙයක්ම ගැන ඔබ ප්‍රිය කරන කෙනෙක් වේවා ඔබ ආස කරන දෙයක් වේවා හැම දෙයකටම ප්‍රඥාවෙන් දැක්කොත් ඔබේ ගිහි ජීවිතයත් පැවිදි ජීවිතයත් යහපත් ආකාරයෙන් පවත්වාගෙන යන්න එය මහඟු පිටුවහලක් වෙනවා. මොකද අපි මේ හැමතැනම සිහියෙන් මුලා වෙලා තමයි මේ කටයුතු කරගෙන යන්නේ. ඉතින් ඒක නිසා ඔබ සිහියෙන් දැකලා යහපතේ හැසිරෙන්න මේ භාවනා ක්‍රමය උපයෝගී කරගන්න. ඉතින් අපි ඊළඟට යමු ධාතු මනසිකාර භාවනාවට. ඉතින් ධාතු මනසිකාර භාවනා ක්‍රමය කියන්නේ ජීවිතයේ බොහොම වේගයෙන් අපේ ජීවිතය පිළිබඳ අපේ ශරීරය පිළිබඳ අවබෝධය කරගෙන යන භාවනාවක්. මේකෙදී අපි
පඨවි, ආපෝ, වායෝ, තේජෝ කියන ධාතුන් හතර ප්‍රධාන වශයෙන් අරගෙන මේ ශරීරයේ තියෙන කොටස් ඉන්ද්‍රියන් ඒ ධාතු වර්ග හතරට දාලා මොකද වෙන්නේ කියලා බලනවා. එතන අපි මේ භාවනාවේදී ශරීරයේ කොටස් මේ ධාතු හතරට වෙන් කරලා ඒවා ගැන සිහි කරමින් මේ ශරීරයේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීම තමයි සිද්ධ කරන්නේ. මේවා පස් වෙලා යන කොටස්. මේවා දිය වෙලා යන කොටස්. මේවා උණුසුම් වූ කොටස්. මේවා හුළඟේ හමාගෙන යන කොටස් කියලා ශරීරයේ කොටස් අපි බෙදාගෙන ඒ වාගේ යථා ස්වභාවය සිහියෙන් දකිනවා. ඔබේ ශරීරයේ තියෙන කෙස්, ලොම්, නියපොතු, දත්, සම ඒවට මොකද වෙන්නේ? පොළවේ පස් වෙලා යන දේවල් නේද? ඔබ මේවා වැවෙන්න කැපුවා. පුංචි කාලේ ඉඳලා කොණ්ඩේ කපනවනේ නේද? කෝයවද? නේද? පොළොවට පස් වෙලා යන්නේ නැත්නම් ඔය ලෝකේ ඉන්න මිනිස්සුන්ගේ ඔක්කොගෙම කපන කෙස් ටිකම එකතු වෙලා ලෝකෙ පිරෙයි. නේද පින්වත්නි? කොහෙවත් තියෙනවද ඔය කපපු කොණ්ඩේ ඔක්කොම? නෑ නේද? ඒවා පොළොවට පස් වෙලා ගිහිල්ලා. දතුත් එහෙමයි. පුංචි කාලේ නම් දත් ලේනට දෙනවා. නේද? දැන් ලොකු වෙන්න දත් වැටෙනවා මොකද වෙන්නේ? ඒවත් පස් වෙලා ගිහිල්ලා. නේද පින්වත්නි? නේද? ඔබේ ශරීරයේ තියෙන මස් පිඩු නේද? ඒවා නේද? පිරිමි ළමයි එහෙමනම් කාය වර්ධන මධ්‍යස්ථාන වලට ගිහිල්ලා ලොකුවට පුම්බ ගන්නවානේ. නේද? දැන් නම් කාන්තාවත් යනවා. එක කාය වර්ධන මධ්‍යස්ථාන වලට ගිහිල්ලා පිටි වර්ග බීලා ඔය ඇඟ පුම්බ ගන්න ඒවා තියෙනවනේ. නේද? ඒ පුම්බ ගත්ත මසුත් දවසක පොළවට පස් වෙලා යන දේවල්. ඒ වගේම තමයි ඇට මිදුළු, වකුගඩු, අක්මාව, හදවත, පෙනහළු, කුඩා බඩවැල්, මහා බඩවැල් මේ සේරම පොළවට පස් වෙලා යනවා. ඉතින් මම ඔය පස්සේ කිව්ව ටික මිනිස්සු වැඩි හිතන්නේ නැහැනේ. මම කාලෙත් ටික කෙස්, ලොම්, දත්, නිය, මස් ගැන විශේෂයෙන් කිව්වේ මොකද? ගිහි මිනිස්සු වැඩිපුර බලන්නේ පිටට පේන ටික ලස්සනට තියාගන්න. ඒතල ඕම එකක්. නේද? දැන් ඇතුළ ගැන අවබෝධයක් නැහැ. පිටින් තමයි ඔපවත් වෙලා ඉන්න උත්සාහ කරන්නේ. ඒ වගේම සිහි කරන්න ඕනේ දිය වෙලා යන දේවල් ගැන. මේ ශරීරයේ තියෙනවා පිත, සෙම, සැඩව, ලේ, දහඩිය, තෙල් මන්දය, කඳුළු, සොටු, සඳ මිදුළු. ඒවා මොකද වෙන්නේ? ඒවා දිය වෙලා යන ස්වභාවයෙන් යුක්තයි නේද? ඒ වගේම අපේ ඇඟේ තියෙනවා ස්වභාවික උණුසුමක්. ඒක තමයි තේජෝ ධාතුව කියලා කියන්නේ. එතකොට අපිට උණ හැදෙන්නේ ඒ තේජෝ ධාතුව නිසා. ඒ වගේම තමයි ඔබේ ශරීරය ටිකෙන් ටික
ටිකෙන් ටික දිරාවටපත් වෙනව නේද? කෙස් ටික ගිහිල්ලා කෙස් ඉදීලා හැම චුට්ට චුට්ට රැලි වැටෙන්න පටන් අරගෙන එහෙම ජරාවටපත් වෙන්නේ මොකක් නිසාද? මේ තේජෝ ධාතුව නිසා. ඔය අකලට කොණ්ඩේ ගැලවිලා යද්දී සිංහල බෙහෙත් කරන කට්ටියට කියනවා ඇඟේ උෂ්ණත්වය නිවා ගන්න කියලා එක එක බෙහෙත් වට්ටෝරු දෙනවා. ඇයි එහෙම දෙන්නේ? මේ තේජෝ වායුව තේජෝ ධාතුව පාලනයට ගේන්න. එතකොට අකලට කෙස් ගැලවී යාම යම් තාක් දුරට පාලනය වෙනවා. ඒ වගේම තමයි ඔබේ ශරීරයේ තියෙනවා සුළඟේ හමාගෙන යන දේවල්. මොනවද? සුළඟේ හමාගෙන යන දේවල්? දන්නේ නැද්ද? ඔය අයට අත්දැකීමුත් ඇති නේද? සමහර බීම වර්ග දීපු ගමන් උගුරෙන් ගුඩුස් එකක් එනවා කියලා නේද? ඒ උගුරෙන් යන්නේ මොකද්ද? උණුසුම් වාතය පිට වෙලා යනවද නැද්ද ඒ වෙලාවේ? පිට වෙලා යනවා. ඔක්කාලට යනවා කියලා කියන්නේ අපි නේද? ඒ වගේමයි අදෝ මාර්ගෙනුත් වාතය අපේ ශරීරයේ ඇස්සේ තියෙන වාතය පිට වෙලා යනවා. හරි සුවඳට යනව නේද? හ්ම් අදෝ මාර්ගයේ යන වාතය ගිය ගමන් සුවඳ වැඩි කරන නහය වහ ගන්නවා. නේද පින්වත්නි? ඒ අදෝ මාර්ගයෙන් වාතය පිට වෙලා යන්නේ මොනවද? බඩවැල ඇතුලේ වාතය තැම්පත් වෙනවනේ. ඒ වාතය තමයි අදෝ මාර්ගයෙන් පිට වෙලා යන්නේ. ඒතර මේවා ගැන මනසින් නුවණින් දකින්න ඕනේ. මෙනෙහි කරන්න ඕනේ. නේද? අපි වාතයක් ගියත් ගියානේ. ඕක සාමාන්‍ය දෙයක්. සාමාන්‍ය දෙයක් තමයි. හැබැයි මේ ශරීරයට ඇලුම් කරන මේ ශරීරය පිනවන්න උත්සාහ කරනවලා මේ ශරීරයේ යථා ස්වභාවය දැකලා නුවණින් ජීවිතය ගත කරන එක මහත්ඵලයි මහනිසංසයි. ඉතින් ඔබ මේ දේවල් හරියට සිහියෙන් දැකලා අවබෝධ කරගත්තොත් එය නිතර නිතර සිහි කරමින් ධර්ම මාර්ගය ප්‍රගුණ කළොත් ඔබ මේ වෙන විටත් බැඳී තිබෙන මේ කාම ලෝකයෙන් සිත නිදහස් කරගෙන ලස්සන මාර්ගයකට පිවිසෙන්න සත්පුරුෂ මාර්ගයට පිවිසෙන්න ඔබටත් වාසනාව තියෙනවා. ඔබට ඒ කිරීමේ හැකියාව තියෙනවා. අර ගඳ ගහන ශරීර කූඩුව පිනවා ඉන්නට වඩා සුවඳ හමන ලස්සන හදවතක් නිර්මාණය කරගන්නත් ඔබට හැකියාව වාසනාව තියෙනවා. දැන් අපි කායानुපස්සනා භාවනාවේ අවසාන භාවනාව වන ජීවිතික භාවනා ක්‍රමය ගැන අවධානය යොමු කරමු. ඉතින් අපි මේකෙදි සිහි කරන්නේ මියගේ ශරීරයක් අමු සොහනට ගෙනත් දැම්මට පස්සේ ඒ ශරීරයට මොකද වෙන්නේ කියලා. දැන් කාලේ පාසක මහත්මීන්ට අමු සොහන දැක ගැනීමේ හැකියාවක් නම් නෑ නේද? හැබැයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ අමු සොහන තිබ්බා. අමු සොහනක් කියන්නේ මිනිහා මරුණට පස්සේ ඒ මිනිහා අරගෙන ජනයා ගැවසෙන්නේ නැති ජනාවාසයක් නැති දුෂ්කර පැත්තක දෙන අමුසොහනේ කාලේ තිබිලා තියෙනවා. එන මිනිස්සු කවුරුත්ම නැති පැත්තකට ගෙනල්ලා මිනිහ ගෙනල්ලා දාලා යනවා.
එතකොට දැන් කාලේ වගේ එම්බාම් කරන්නේ නැහැ. මිනි පෙට්ටිය නැහැ. වලේ දාන්නේ නැහැ. මොකද කරන්නේ? මැරුණද අරන් ආවා දාලා ගියා. එතකොට ඒ වගේ ශරීරයක් දිහා බලාගෙන අපේ ශරීරයත් මේ වගේ ජරාවටපත් වෙනවා කියලා මනසින් දකින්න එක තමයි සීවිතික භාවනාවේදී අපි කරන්නේ. ඉතින් ඔබට අහලා ඇති රහත් වෙන්න පින තිබුණු භික්ෂුන් වහන්සේ නමකුත් සීවිතික භාවනාව කරන්න ගියාට පස්සේ කාන්තාවගේ මේකේ ශරීරයත් දිහා බලාගෙන ඉද්දී රාගය පිටිලා සීවිතික භාවනා කරන්න අපහසු වෙලා ආයෙත් බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා ආයෙ ගිහිල්ලා තමයි බීජය අරගෙන ඒ භාවනාව සිද්ධ කරන්නේ. ඉතින් ඒක ඊට පස්සේ ඒ භික්ෂුන් වහන්සේ රහතන් වහන්සේ බවට සමා වෙන්න රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. ඉතින් ඒ වගේ භාවනාවක් දියුණු කරන්නේ කොහොමද කියලා අපි පියවරෙන් පියවර දැන් බලමු. සීවිතික භාවනාවේදී ඉස්සෙල්ලාම මොකද වෙන්නේ? සෝහන ගෙනල් දැම්මට පස්සේ සතියක් සෝහන ගෙනල් දාලා සතියක් විතර ගියාට පස්සේ ඒ දාලා ගිය මිනිහට මොකද වෙන්නේ? ටිකෙන් ටික ඉඳිමෙන්න ගන්නවා. ඇඟ නිල් වෙලා නහර ඉලිප්පිලා පේනවා. මොකද ඇඟ මහත් වෙන්න නහර ටික ඔක්කොම ඉලිප්පි හොඳට පේනවා. ඇස් කන් නාස ඒ වගේම මල මුත්‍රා පිට වෙන ඉන්ද්‍රයන්ගෙන් අසුචි සැරව කුණුලේ පිට වෙන්න ගන්නවා පොඩ්ඩක්. ඊට පස්සේ ටික දවසක් යද්දී තිරිසන් සතුන් ඇවිල්ලා නරි මුගටි කොටි වලස්සු ඒ වගේ සත්තු ඇවිල්ලා අර ශරීරය කෑලි කෑලි වලට ඉරලා කන්න පටන් ගන්නවා. කපුටු එහෙම ඇවිල්ලා ඇසේ ගුල්ලගෙන කනවා. එතකොට මොකද වෙන්නේ? සත්තු ඇවිල්ලා හරි පිළිවෙලට කනවාද අපි වගේ? ඈ කෑම එක බෙදාගෙන හැන්ද පිළිගාරපු කරන් ඇවිල්ලා කනවද? නෑ. ළඟ ඉන්න සතත් එක්ක රණ්ඩු වෙවි පොල කකා තමයි අර මැරිච්ච මිනිහ කන්නේ. එතකොට සමහර සත්තු අර මස් කෑල්ලක් ඉරාගෙන ගිහිල්ලා ඈතට වෙලා කනවා. තවත් සමහරු රණ්ඩු වෙවීම අර ශරීරයේම කොහේ හරි කොටසක් හපහපා ඒ ආහාරයට ගන්නවා. එතකොට මොකද වෙන්නේ? අර බඩවැල් එහෙම එළියට ඇවිල්ලා බඩවැල් එළියට ඇවිල්ලා මස් කෑලි එළියට ඇවිල්ලා ඔහේ ශරීරය නේද? අසුචි ගොඩක් වගේම තියෙනවා. අර අසුචි බෑග් එක නේද? බල්ලෝ ඇද්දා වගේ තමයි. ඉතින් තවත් ටික දවසක් යද්දී ශරීරයේ තනින් තන මසුයි නහරයි ඈත් වෙලා ඇටකටු ටික විතරක් පේනවා. ඒ කියන්නේ මස් හොඳටම කාලා නෙමෙයි. ඒ කියන්නේ කාපු තැන් වලින් අර ඇඟ ඇතුළෙම තිබ්බ ඇටකටු ටික තනින් තන පේන්න ගන්න සුදු පාට ඇටකටු. ඉතින් ඔහම තවත් ටික දවසක් යද්දී අර ශරීරයේ තිබ්බ මස් නැත්තටම නැති වෙලා යනවා. සත්තු කාලා සමහරක් වෙලා පොළොවට පස් වෙලා නැත්තටම නැති වෙලා යනවා. එතකොට තව ටික දවසක් යද්දී මොකද වෙන්නේ? අර ඇටකටු ටිකේ නහර වැල් ටිකක් එක්ක
යන්තම් එතිලා ශරීරයේ කුඩුව ගැට ගැහිලා තියෙනවා. එහෙම තියෙද්දි තවත් ටික කාලයක් යද්දී අර නහර වැල් ටික පස් වෙලා, දිය වෙලා, වේලිලා ගිහිල්ලා අර ඇට සැකිල්ල විතර ඉතිරි වෙනවා. 7 වෙනි සීවිතකේදී සොහනේ මිනිහක් නෑ. මොනවද තියෙන්නේ? සුදු පාට ඇටකටු ගොඩක් විතරක් තියෙනව නේද? අර මිනිහ ගෙනල්ලා දාපු මිනිහ කාලයක් යද්දී නැති වෙලා ගිහිල්ලා. අර ශරීරයේ තිබ්බ මස් නෑ, ඇස් නෑ, කෙස් නෑ නේද? අපි ලස්සන කර කර තියාගෙන හිටපු ශරීරය නැති වෙලා ගිහිල්ලා. දැන් මොනවද ඉතුරු වෙලා තියෙන්නේ? අර ඇටකටු ටික විතරයි. ඉතින් ඔහොම අවුරුද්දක් විතර යද්දී ඉතිරි වෙන්නේ තැනින් තැන විසිරී ගියපු ඇටකටු පැබිලි ටිකක් විතරයි. තවත් අවුරුදු කිහිපයක් යද්දී ඔලු කබල විතරක් ඉතිරි වෙනවා. අනිත් ඇටකටු ටික එක්ක පොළොවට පස් වෙලා ගිහිල්ලා එහෙම නැත්නම් පොළොවට යට වෙලා ගිහිල්ලා ඔලු කබල විතරක් ඉතිරි වෙලා තියෙනවා. බලන්න පින්වත්නි, අපි මේ ශරීර කූඩුව පවත්වාගෙන යන්න, මේ ශරීර කූඩුව පිනවන්න නේද? ලොකු තරංගයක් දෙනවනේ. හැබැයි ශරීරයට අන්තිමට වෙන්නේ මොකද්ද? අපි මේ පිනවන ශරීරය මේ අපි අයිති කරගන්න හදන දේවල් ඔක්කොම දාලා අපිට අපේ ශරීරයවත් අයිති නැතුව යන්න වෙනව නේද? එතකොට අපි ඇයි මේ තරඟ කරන්නේ? මොනව ලබා ගන්නද? ඒ තරඟ කරලා, යුද්ධ කරලා ලබාගත් දේවල් ඉස්සර කාලේ හිටිය රජවරුවත් අරන් ගිහිලා නැහැ නේද? අදටත් තියෙනවනේ. ඉතින් ඒක අපි නුවණින් අවබෝධයෙන් යුතුව දකින්න ඕනේ. ඉතින් පින්වත්නි, අදට අපි සතර සතිපට්ඨාන භාවනා ක්‍රමේ කායානුපස්සනා භාවනාව ගැන තමයි සාකච්ඡා කළේ. ඉතින් අපි මේ ධර්ම සාකච්ඡාව මෙතනින් අවසන් කරනවා. මම නැවතත් ප්‍රකාශ කරන්නේ ඔබ මේ භාවනා ක්‍රමය පිළිබඳ තවත් අධ්‍යයනය කරන්න, තවත් හොයලා බලන්න. මොකද පැයක් වගේ කෙටි කාලයක් තුළ බොහෝ කරුණු සාකච්ඡා කරන්න අවශ්‍ය වුණත් ඒ සෑම දෙයක්ම සාකච්ඡා කරන්න විදිහක් නැහැ. ඉතින් ගෙදර ගිහිල්ලා නිවාඩු වෙලාවේ ඔහේ නිකන් ෆෝන් එක ඔබා Facebook එකේ, Instagram එකේ පරිසරන්නේ නැතුව මේ පිළිබඳව හොයලා බලලා ඇත්තට මේ ජීවිතයේ යථා ස්වභාවය යථා විදිහට දැකලා සංසාර දුකින් අත් මිදී සත්පුරුෂ භූමියේ අරහත් ඵලය ලබන්නට වාසනාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු